right. අපි මේ රැඳී සිටින්නේ 2019 ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න ටිකට. ඉතින් මම කිව්වා මීට පෙර ඔයාලා මගේ වීඩියෝස් බලුවා නම් ආට හොඳට තේරුම් ගන්න පුළුවන් 2019 2017 සිලබස් එක වෙනස් වුණාට පස්සේ 2019 ඉඳන් පළවෙනි පාඩමට අනිවාර්යෙන් අහන්නේ ප්‍රශ්න හතරයි. ඒක අනිවාර්යෙන් ඔයාලටත් පොදුයි. අනිවාර්යයෙන්ම පුතේ ප්‍රශ්න හතරක් තමයි අහන්නේ. ඊට වඩා අනිවාර්යෙන් වෙනස් වෙන්නේ කොහොමදත්ම වෙනස් වෙන්නේ නැහැ 100ක් මේක තහවුරු කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න හතර හැදෙන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටසෙන් එකකුත් ආර්ථික පද්ධති වලින් එකකුත් නිෂ්පන්නක යා මායි වක්‍ර වලින් එකකුත් අනිත් ප්‍රශ්නේ ඔය තුනෙන් එකකට හැදෙනවා. ඒක හරියටම නිශ්චිතව කියන්න බෑ. අවුරුද්දෙන් අවුරුද්ද එක වෙනස් වෙනවා. අපලම මේ කියන ප්‍රකාශය ඇත්තද කියන මේ ප්‍රශ්නේ අහන තියෙන ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටසෙන් බලන්න ප්‍රශ්න මොකක්ද කියන්නේ කියලා එක් එක් කුටුම්බයන්හි සහ ආයතනෙහි තීරණ පිළිබඳව අධ්‍යයනය කරන ආර්ථික විද්‍යා විෂය ශේෂ්ත්‍රය වලින් ඉතින් මේක හරිම සරල ප්‍රශ්නයක් අහන්නේ. ඔයාලා දන්නවා එක් එක් කුටුම්බ නැත්නම් තනි ඒව ගැන අපි කතා කරන්නේ මොන ආර්ථික විද්‍යාවේද? අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව. නැත්නම් මතක තියාගන්න මුල් පාඩම් හතරම තියෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ කාරණා. පස්වෙනි පාඩමේ ඉඳන් තියෙන්නේ සාර්වාර්ථික විද්‍යාවට අදාළ න්‍යායයන්. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි එක් එක් කුටුම්බ තනි භාණ්ඩයක මිල නැත්නම් ඉල්ලුම ඊපස්සේ තනි ආයතනයක පිරිවැය හරි ඔය ආකාරයට මුල් පාඩම් වල තමයි මේ එක් එක් ගැන අපි කතා කරන්නේ. එහෙනම් මොනවාද ඒක? අපි ඒකට කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. හරිම සරලයි පිළිතුර කතා කරන්නේ. සාර්වාර්ථිකව කතා කරන්නේ මේ තනි ආයතන තනි ව්‍යාපාර සමස්තයක් ලෙස කතා කරන එක තමයි සාර්වාර්ථික විද්‍යාව වෙන්නේ. යථාර්ථය අනුමතාර්ථය ප්‍රකාශ සුදු සාධන බාහන විද්‍යාව නෙමෙයි. නිවැරදි පිළිතුරු අංක 2 හරියම සරල ප්‍රශ්නයක් තමයි අහන්නේ. අපරමුතේ 2019 දෙවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. දැන් මේකත් අහලා තිනවා වෙනවා මේ ශ්‍රමය ප්‍රාග්ධන විෂයගත කියන දේවල් වලින් අහලා තියෙන. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටසෙන් තමයි මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. බලමු. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන විෂයගත යන සම්පත් වල හිමිකරු වන වෙත කෙරෙන ආදායම් ගෙවීම පිළිවෙල. මේ ප්‍රශ්නේ දැක්ක ගමන් ඔයාලා බලන්න 2019 එකින් වාර්තාවට ගිහිල්ලා මේක දැක්ක ගමන් මේ ළමයි පොලිය වැටු බදු කුලිය ලාභ කියලා දැක්ක මම මේ ටික තමයි කියලා උත්තරේට ගහනවා. පළවෙනි එකටම ගන්න මොකද ටික කියවන්නේම නෑ. යාර ඒ තරම් ෂුවර් දැක්ක ගමන් ෂුවර් නිසා. මොකද ඒක සම්පූර්ණ වැරදි. ගොඩක් අය එකට ගහලා තිබ්බා. ගිහිල්ලා බලන්න එකින් වාර්තාවේ පුතේ මේක උත්තරේ පැහැදිලිව තේරුම් ගන්න මෙන්න මේ පිළිවෙලින් කියන එක තියෙන්න ඕනේ. පිළිවෙලින් කියන එකයි තියෙන්නේ. එතකොට භූමියට පොලිය නෙමෙයි. භූමියට බදුකුයි, ශ්‍රමයට වැටු, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යසකත්වයට ලාභ පිළිවෙලින් කියන එක තමයි පුතා බදුකුලිය වැටු පොලිය ලාභ කියන එක හතරවෙනි පිළිතුර තමයි පුතා නිවැරදි පිළිතුර වෙන්නේ. ගොඩක් තමයි පටලව ගන්නවා වේග වැඩිකමට ඒගොල්ලෝ කියවන්නේ හරියට පිළිවෙලින් කියන එක දකින්න නැතුව මේ පිළිතුර ගන්නවා. ඒ නිසා ගොඩක් වෙලාවට උත්තරේ වැරදෙනවා. ඉතින් මේ වැරදි කරන්න එපා. අපරාධයක් දන්න ලකුණක් නැති කරගන්නවා එහෙම වුණොත්. හරි. තාමත්ම ලේසි ප්‍රශ්නයක් නෙමෙයි. බලන්න 2019 තුන්වෙනි ප්‍රශ්නේ මම කිව්වා අනිවාර්යෙන් ඊළඟට ආර්ථික පද්ධති වලින් සහ නිෂ්පන්නකයන් මයින් වක්‍ර වලින් අහන්න ඕනේ ඉතින්. තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ආර්ථික පද්ධති වලින් ප්‍රශ්නයක්. බලන්න පහත දැයටින් විධානගත ආර්ථික පද්ධතියක කැපී පෙනෙන ලක්ෂණයක් වඩුවේ කවරේද? ඉතින් බලන්න විධානගත ආර්ථික පද්ධතිය මම මීට පෙර අවුරුද්දේ සාකච්ඡා කරද්දී කිව්වා විධානගත ආර්ථික පද්ධතිය සහ වෙළඳපොළ ආර්ථික පද්ධතිය ගැන දැනගන්න ඔයාලට අවශ්‍ය නම් අමතක නොවෙන්න උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන රටවල් ගැන හොඳට ස්ටඩි කරන්න. එතනදී ඔයාලට පුළුවන් මේ ලක්ෂණ ටික ඔක්කොම ප්‍රායෝගිකව තේරුම් අරගෙන කවදාකවත් අමතක නොවන විදියට ඉගෙන ගන්න. රයිට්? ඉතින් මේවා ඔයාලට තියරි අමාරු නම් යන්න අපේ YouTube channel එක Gen Z icon කියන නාලිකාවට ගිහලා පුළුවන් මුල් පාඩම් තුන සම්පූර්ණ ෆ්‍රී. එහෙම මේ කැලේ නෙමෙයි සම්පූර්ණ දාලා තිනවා. මේ ටික බලලා ඔයා පාස් පේපර්ස් ටික කරනවා නම් ඔයාලට මේ පාස් පේපර්ස් එකක්වත් වරදින්නේ නැහැ. අවුරුදු 2012 ඉඳන් 2025 වෙනකම් නිවැරදි පිළිතුරු ඔයාලට ගන්න පුළුවන්. හරි? බලන්න පහත සඳහන් දයාතරින් විධානගත ආර්ථික පද්ධතියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කවරේද කියන එක තමයි අහන්නේ. ඉතින් බලන්න මේකේ පිළිතුරු මොනවද කියන්නේ කියලා එක ප්‍රාග්ධන පිළිබඳ පෞද්ගලික හිමිකම විධානගත එකේ පුතේ
රාජ්‍ය හිමිකම නැති නැත්නම් අපි කියනවා දීපල ශ්‍රමය හැර සියලුම සම්පත් වල අයිති තියෙන රජයට. එහෙනම් ප්‍රාර්ථනීය පිළිබඳ පෞද්ගලික හිමිකම කියන එක අපිට ඉවත් කරන්න පුළුවන් නිවැරදි පිළිතුර බාර ගන්න බෑ. ඊළඟට වෙළඳපොළ මත දැඩිව රඳා පැවතීම නැහැ. වෙළඳපොළ මත දැඩිව රඳා පවතින්නේ වෙළඳපොළ ආර්ථික පැත්තෙන්. නැත්නම් නිදහස් වෙළඳපොළ ආර්ථික පැත්තෙන්. මධ්‍යගත සැලසුම් කරන යන පුතා. විධානගත ආර්ථික කැපී පෙනෙන දේ තමයි මධ්‍යගත සැලසුම් කරන්නේ. මේ මධ්‍යගත සැලසුම් කරන්නට අනුව තමයි ඒගොල්ලෝ කුමක් හදනවද, කෙසේ හදනවද, කා සඳහා හදනවද කියලා සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ මේ රජය විසින් පවත්වාගෙන යන මධ්‍ය සැලසුම් අධිකාරිය විසින්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ උත්තරේ 3 තමයි උත්තරේ වෙන්නේ. බලන්න 4 වෙළඳපොළ බලය සංකේන්ද්‍රණය වීම වැරදි. ස්වාර්ථය පදනම් කරගෙන තීරණ ගැනීම මේ දෙකම වැරදි. මේ දෙකම වෙළඳපොළ ආර්ථික පද්ධතියේ තියෙන ලක්ෂණ. right. 2019 4 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 4යි අහන්නේ. අනිවාර්යෙන් මේක ආර්ථික නිෂ්පාදකයමයි මාත්‍ර ප්‍රශ්නයක් විය යුතුයි. මා නිවැරදි බලන්න. මේකට තියෙන්නේ x බාණ්ඩ මේකට තියෙන්නේ y බාණ්ඩ. හරි? බලන්න ඒගොල්ලෝ කියනවා y බාණ්ඩයෙන් නිෂ්පාදනය කරනු ලබන නිමයුම් ප්‍රමාණය වෙනුවෙන් y හදන නිසා y එතකොට 800ක් හදන නිසා වෙනුවෙන් x බාණ්ඩ කැප කරන නිමයුම් ප්‍රමාණය කොපමණද? මේක දැක්ක ගමන් ගොඩක් ළමයි වරද්ද ගන්නවා. මොකද උත්තරේ තියෙනවා 100 කියලා. ඒගොල්ලෝ හිතනවා 800ක් හදනකොට x වලින් කැප කරන ප්‍රමාණය 100යි. 100ට උත්තරේ ගන්න සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි. මොකද මෙතන අහන්නේ y හදන නිසා x වලින් කීයක් කැප කරනවද කියලා අහන්නේ. පුතේ මේ බලන්න. දැන් අපි x හදනවා නම් අපිට x කීයක් හදන්න පුළුවන්ද? උපරිම 300ක් හදන්න පුළුවන්. 300ක් හදන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? 300ක් හදන එක y 800ක් හදන නිසා දැන් අපිට x හදන්න පුළුවන් වෙන්නේ කීයද? 100යි. 300ක් හදන්න පුළුවන්කම තිබ්බා. y 800ක් හදන නිසා දැන් හදන්නේ x වලින් 100යි. එහෙනම් x කීයක් කැප කළාද පුතේ? x 200ක් කැප කළා දිනවා. මෙන්න මෙතන ප්‍රමාණය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. x වලින් 200ක් කැප කළා තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 200. ගොඩක් තමයි උත්තරේ 100 කියලා ගහනවා. මේක සම්පූර්ණ වැරදි. හරි? එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 200. අපි x හදන්න පුළුවන් 300ක්. y 800ක් හදන නිසා දැන් x හදන්න 100යි. එහෙනම් කැප කරපු ප්‍රමාණය සමානයි 200. right. එහෙනම් 2019 මේ ප්‍රශ්න 4 තමයි අහලා තියෙන්නේ. අතිශයින්ම ලේසි ප්‍රශ්න 4ක් තමයි 2019 අහලා තියෙන්නේ.